ආයිබෝවන් ඔබ සියලු දෙනාටම අද මම කරන්න යන්නේ දෙහි පැලයක් ලේයර් කරන්න. ඒ කියන්නේ අලුතෙන් දෙහි පැලයක් හදාගන්න කොහොමද කියන එක පෙන්නන්න. මම පාරේ ඔය යනකොට මට හම්බුණා කොහොබත් විකුණන තැනක්. ඒකෙන් ගත්ත මම කොහොබත් ටිකක් පොඩි ප්‍රමාණයක් මට ගෙදරට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අපිට පොලිතින් තියෙනවා. බකට් කම්බි නැහැ, බයිඩින් කම්බි තියෙන්නේ ගෙදර. බකට් කම්බි ටිකක් ගන්න බෑ මේ වෙලාවේ හොයා ගන්න පුළුවන් උනේ බයිඩින් කම්බි. ඒ නිසා මේ බයිඩින් කම්බි ටිකක් තියෙනවා. ඊට පස්සේ මගේ පිහිය තියෙනවා බද්ධ කරන්න ලේයර් කරන්න සුද්ධ කරන්න ගත්ත පිහිය තියෙනවා. ඊට පස්සේ මං වෙළඳ පොලෙන් ගත්තා මෙන්න මේක මුල්ලක් දවන හෝමෝන් එකක්. වෙළඳ පොලේ මෙන්න මේ නමින් තියෙන්නේ. මේක පොඩි ප්‍රමාණ ගාණක් වෙන රුපියල් 500 අඩු ප්‍රමාණයක්. ඊට පස්සේ සෙක්‍රටේරියත් තියෙනවා. මේ ආයුධ ටිකත් එක්ක එකතු වෙලා තමයි බාණ්ඩ ටිකත් එක්ක එකතු වෙලා තමයි ලේයර් කරන්න යන්නේ දෙහි පැලයක්. මම මේක ලේසියට මේ පොඩි වතුර බෝතලයකට ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට අවශ්‍ය වතුර ප්‍රමාණය දාලා අපේ ලොකු ඉඩ කඩන්නේ පොඩි මිදුලක වැඩිපුරම තියෙන්නේ ගල් තමා. වත්තේ වැඩිපුරම තියෙන්නේ මිදුලෙන් ගල් ප්‍රමාණයක්. අපි ඉතින් තනින් තන බැමි බැඳ පස්සිර කර අර ඒ බැම්මත් බැන්දේ මම බාස්ලා නන් නෙමෙයි. අපි තමයි ඉතින් ළඹේට බඳින්න දන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට සිමෙන්ති වලින් කළු ගල් බැඳ බ්ලොක් ගල් වලින් බැඳ පස් පුරවලා අපි ලෑන්ඩ් එක අපිට ඕන විදිහට හදාගෙන තියෙනවා. ඒ අතරතුරේ ওই පළතුරු පැල එළවලු තේවල් හදලා තියෙනවා අපි ලෑන්ඩ් එකේ. කියන්න බැරුණා මේ සෙක්‍රටේරිය මට අලුතෙන් හම්බුනේ gift එකක් විදිහට. ඉපලෝගම පේර වගාවක් කරන සචින්ත මල්ලිගෙන් තමයි මේක මට හම්බුනේ. බොහොම ස්තුතියි මල්ලි. එයා දෙකක් අරගෙන තියෙනවා. එයාට එකයි මට එකයි කියලා. බොහොම ස්තුතියි. ගිය පාරත් හොඳට අස්සන දුන්නා. මේ පාරත් හොඳට අස්සන දුන්නා. මේ කප්පාදුවෙන් පස්සේ අතු බර වෙන්න ගෙඩි හැදිලා තියෙනවා. හොඳ අස්සන්නක් දෙනවා මෙයා. හොඳට අපි සලකනවා මේ ගහට. සලකන නිසා හොඳ අස්සන්නක් දීලා තියෙනවා. ගහ දැන් බර වෙලා තියෙන්නේ ගෙඩි වලින්. ඒ නිසා තමයි මම හිතුවේ මේකෙන් ලේයර් දෙහි පැල කීපයක් හදාගන්න ඕනේ කියලා. කෙමිකල් එක මික්ස් කරගත්ත වතුරට දැන් අපි මෙතන ලේයර් කරන්න සුදුසු අත්තක් තෝරගන්න ඕනේ. එතකොට මම පහසු අත්තක් තෝරගන්නවා. ඒකේ මුලින්ම තියෙන ප්‍රධාන දඬු ටික, ඒ වගේම කටු ටික. අපි මේ දෙහි පැලයක් හින්දා මේකේ තියෙන කටු ටික සෙක්‍රටේරියක් ආධාරයෙන් සුද්ධ කරගන්නවා. අපි බද්ධ කරන ආසන්න කෑල්ල. බද්ධ නෙමෙයි ලේයර් කරන ආසන්න කෑල්ල. ඊට පස්සේ මම මේකේ සෙන්ටිමීටර් 3ක 4ක විතර පොතුවලයක් අයින් කරනවා. මෙන්න මේ හරියෙන් පොතුවලයක් අයින් කරගන්නවා සෙන්ටිමීටර් 3ක 4ක. අපි හදාගත්ත කෙමිකල් එකේ මම පොඩි බෝතලේ හිල් ටිකක් විදලා තියෙනවා. ඒ කෙමිකල් එක ඒකේ නෑවෙන්න පොඩ්ඩයි ස්ප්‍රේ කරනවා. පොලිතින් එක ගන්නවා. පොලිතින් එක අරගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණය ඕබත් ප්‍රමාණයක් අපි යොදා ගන්නවා. ඕබත් එක්ක මම පොඩ්ඩක් යොදා ගන්නවා. මං ගාව තිබ්බා එළු පෙටි පොහොර ටිකක්. හොඳට කුඩු වෙච්ච එළු පෙටි පොහොර ටිකකුත් යොදා ගන්නවා. ඕබත් එකත් එක්ක මික්ස් කර ගන්නවා. මේ ඕබත් එක හොඳට තෙතමනයක් තියෙනවා වගේම ඒකටත් මම අර කෙමිකල් එක ටිකක් ස්ප්‍රේ කර ගන්නවා. ස්ප්‍රේ එකක් තිබ්බා හොඳයි. මේ වෙලාවේ ස්ප්‍රේ එකක් නැහැ. දැන් අර පොතුවලල්ලා අයින් කරපු තැන වැහෙනකම් පොලිතින් එක තියලා වටේටම හොඳට පස් ටික රෙඩි වෙනකම් මේක අපි තදින් බැද ගන්න ඕනේ. ඒකට තමයි මම අර කම්බියක් යොදා ගන්න. ඒකට වතුර යන්නේ නැති වෙන්න හොඳට තදින් ගැට ගහ ගන්න ඕනේ. ඒකට තමයි කම්බිය යොදාගන්නේ.
හොඳට මේක තද වෙන්න මේ කම්බියෙන් ඔතා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි දෙහිවල ලේයර් එකක් ගැහුවේ. හොඳට තද වෙන්න, පොලිතින් එක තද වෙන්න, අටේටම පස් වැටෙන්න, කෝබට් ටික වැටෙන්න හදාගෙන ලේයර් එක ගැහුවේ.